ඔයා දන්නවද වයස අවුරුදු 12 වෙනකොට දරුවෙකුගේ මොළය හරි විදිහට හැඩගැස්වෙන්නේ නැත්නම් එයාගේ තියෙන විශේෂ හැකියාව විශාල ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. ඒක විශ්වාස කරන්න අමාරුයි. ඒකට මේක විද්‍යාත්මක වශයෙන් අහවුරු කරපු දෙයක්. අපලු කොහොමද මේක වෙන්නේ කියලා. ළමයි අලුතෙන් පුදුනාට පස්සේ එයා මේ ලෝකෙට එනකොට එයාගේ මොළයේ තියෙනවා එයාට ජීවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රමාණය සබඩා වෙනවා. නමුත් එයාට තනියම හිතලා වැඩක් කරගන්න බෑ. එයාට කතා කරන්න බෑ. එයාට මොකුත්ම කරගන්න බෑ. හැබැයි එයා ටිකෙන් ටික වැඩි හිටියට පත් වෙනකොට එයා අලුත් දේවල් ඉගෙන ගන්නවා. එයා ලොජිකලි හිතන්න පටන් ගන්නවා. එතකොට මෙතනදී මොළයේ විද්‍යාත්මක සංසිද්ධියක් පටන් ගන්නවා. මේක 1949 දී ඩොනල්ඩ් හෙබ් ලෝකෙටම කියලා neurons that fire together and fire together. neurons කියලා කියන්නේ අර ළමයා අලුතෙන් උපදිනකොට අරගෙන ආපු දේවල්. එතකොට එයා ඒව අතර connections හදාගන්න පටන් ගන්නවා අලුත් දේවල් කරන්න පටන් ගන්නතර පස්සේ. එයා ඒ කරන දේවල් වලට අදාළ neurons අතර connections හදාගන්න පටන් ගන්නවා. එතකොට ඒ නියුරෝන්ස් අතර කනෙක්ෂන් හැදෙනකොට ඒවා ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. එයා එක දිගට එකම වැඩක් කරොත් එහෙම ඒකට අදාළ නියුරෝන් ගොඩාක් ශක්තිමත්ව ස්ථීර බැඳීම් හදා ගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය මිනිස්සෙක් මැරෙනකම්ම සිද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ වයස අවුරුදු 12 පහු වෙනවත් එක්කම මෙන්න මේ ක්‍රියාවලිය පොඩි වෙනසක් සිද්ධ වෙනවා. වයස අවුරුදු 12 වෙනකම් ළමයෙක් ඉතාම වේගෙන් ඉවරයි. එයාට දේවල් ඉගෙන ගන්න යන්නේ පොඩි වෙලාවක්. වැඩි හිටියෙකුට වඩා ඉක්මනට අවුරුදු 12 වෙනකම් ළමයෙක් සෑහෙන ඉක්මනට ඉගෙන ගන්නවා. ඔයාලත් ඒක අත්දැකලා ඇති. එතකොට 1979 දී ස්නායු විද්‍යාඥයෙක් වෙච්ච පීටර් හොටන් ලෝකර් විසින් කියනවා වයස අවුරුදු 12 පහු වෙනවත් එක්කම මොළයේ සිද්ධ වෙනවා සිනැප්ටික් ප්‍රූනින් කියලා සංසිද්ධිය. මේකෙදි වෙන්නේ එයාගේ මොළේ පාවිච්චි වෙන්නේ නැති නියුරෝන් කනෙක්ෂන්ස් මොළේ විසින් ස්වාභාවිකව විනාශ කරලා දාන එක. මේක කොච්චර අපරාධද? හිතන්න ඔයාගේ ළමයා අවුරුදු 12ක ඕනම දරුවෙක්. එයා මේ වෙනකම් ගොඩාක් පාවිච්චි කරලා නැත්තම් ලොජිකල් හැකියාව, ක්‍රියේටිවිටි හැකියාව මේ ලෝකේ වැලියු එකක් තියෙන බර වැඩි ඕනම හැකියාවක් වැලියු කරන හැකියාවක් එයා ප්‍රගුණ කරලා නැත්නම් එයාගේ මොලේ ඒක අතු ගෑවෙලාම යනවා නේද? මේ කොච්චර අපරාධද? ඕකේ වැඩිපුරම උපකාරී ලොජිකල් තින්කින්, ක්‍රියේටිවිටි සහ ප්ලෑනින් වගේ ගොඩක් තින්කින් ස්ට්‍රැටජිස් චෙස් ක්‍රීඩාවෙන් වර්ධනය වෙනවා. ඒකට හිතන්න ළමයෙක් මේ මොලේ තියෙන විශේෂ හැකියාව ඉරිහිලා යන්න දෙන්නේ නැතුව ඉතාම ශක්තිමත් නියුරෝන් කනෙක්ෂන්ස් ඇති කරන ක්‍රීඩාවක් චෙස් කියලා කියනවා. ඒකට චෙස් ක්‍රීඩාව කිරීම අර කිව්ව විශාල ගැටලුවකට පිළිතුරක් නිකම්ම ලැබෙන ක්‍රීඩාවක් කියලා කියන්නේ ළමයෙකුට ලේසියෙන්ම ආසාවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒකට එයාට බල කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ක්‍රීඩාවට කැමැත්ත ඇති කරන්න පුළුවන් පහසුවෙන්. එයා උපතින්ම කැමැත්ත අරගෙන ඉන්නේ නැහැ. විද්‍යාත්මකව අහවුරු කරලා කියනවා මනෝවිද්‍යාඥයෙක් සුසාන් හාටර් කියලා හැකියාව ඇති වෙන්න තමන් මොටිවේට් වෙන දෙයින් කියලා. ඒ කියන්නේ හිතන්න කෙනෙකුට පුළුවන් නම් හරියටම නිවැරදි ක්‍රමවේදවල මේක උගන්වන්න ඒ ළමයා නිකම්ම මේකට කැමති වෙනවා. මම කියන්නේ චෙස්ම විතරක් නෙමෙයි. ළමයාගේ ලොජිකල් තින්කින්, ක්‍රියේටිවිටි, ප්ලෑනින් වගේ ඉතා වැදගත් ස්ට්‍රැටජිස් දියුණු කරන්න මහන්සි ගැනීම දෙමව්පියෝ හැමෝගෙම වගකීමක්. හරි. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්නක් තිබුණොත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. Goodbye.